හැමෝටම සුබ දවසක්. මුලින්ම මම ඔයාලව සීකුක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. වියදමකින් තොරව ස්ට්‍රොබෙරි පානයක් හදන එක තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ වුණාට මම එක ස්ට්‍රොබෙරි ඩයක්වත් මේකට පාවිච්චි කරන්නේ මම මේ සඳහා පාවිච්චි කරන්නේ ගමේම තියෙන පළතුරක්. හැමෝම දන්න පළතුරක්. ලංකාවේ ඕනම තැනක හැදෙන පළතුරක්. මේකට කියන්නේ ඇඹිල්ල කියලා. එහෙම නැත්නම් මල්බෙරි කියලාත් කියනවා. මේ ශාකයේ අතු ඕනම තැනක හොඳට පැලවෙනවා. ඔයාලා දැන් මත්තක් හිටව ගන්න. අපි මුලින්ම කරන්න ඕනේ ඉදුණු ඇඹිල්ලකදී එහෙමත් නැත්නම් මේ මල්බෙරි ටිකක් කඩා ගන්න එක. මේක තද රතුම වෙන්න ඕනේ. ලා රතු ඉදිත් කඩාගත්තට කමන්නේ. අපි දැන් මේ ගෙඩි හොදලා ඉවරලා බෙන්ඩ කරගමු. මේවා කුඩා ගෙඩියින්ද බ්ලෙන්ඩ් වෙන්න ටිකක් හොරයි. ඒකින්ද වතුර ටිකක් එකතු කරගත්තා නම් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් මේ බ්ලෙන්ඩ් කරගත්ත ඇඹිල්ල දියරය භාජනයකට දාගන්න. අවශ්‍ය නම් පෙරලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ දියරයේ උගු ගතිය වැඩි නිසා අවශ්‍ය නම් වතුර එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ පානෙට අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු එකතු කරගන්න. ඒ වගේම මේ පානයට අයිස් ක්‍රීම් හරි අයිස් කැට කීපයක් හරි එකතු කරගන්න. ස්ට්‍රොබෙරි බීම වෙනුවට ගෙදරදී හදාගන්න පුළුවන් ඉතාමත් රසවත් පානයක් මේක. මේ වගේ තවත් වීඩියෝ බැලීමට ඔයාලා කැමති නම් මේ වීඩියෝ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.